ඕ කොහෙද කඩාගෙන ගින්නගෙන පහලට යන්නේ මේ මොකක් හෝ දෙයක් ඔබට කියනවා ඒක තේරුම් ගන්න මේ ගැන කල්පනා කරන්න තේරුණාද ඔය කඩාගෙන බිඳගෙන පහලට ගිහිල්ලා වැඩක් නැහැ මේවා පොඩ්ඩක් නතර වෙලා මේවා පොඩ්ඩක් අහන්න අහලා ඔබට මේකෙන් දැනෙච්ච දේ ඔබ මේකෙන් ඉගෙන ගත්ත දේ මොකද්ද කියන එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක ෂෙයා කරන්න තව කෙනෙකුටත් මේක බලන්න ඕන තේරුණාද තව කෙනෙක් බලන්න ඕන තව කෙනෙක් මේක අහන්න ඕන මේක මොකක් හරි යම් දෙයක් සත්‍යතාවයක් මෙතන තියෙනවා හරි ඒ නිසා මේක බලන කෙනා මේක ෂෙයා කරන්න ෂෙයා කරලා අනිත් කෙනාටත් මේක බලන්න ඕන අනිත් කෙනාත් මේක පොඩ්ඩක් අහන්න ඕන මොකක් හෝ මෙතන සත්‍යතාවයක් තියෙනවා කියන එක ඔබ මේක ෂෙයා කරන්න ඕන හරි අන්න මොකද්ද සත්‍යතාවය මේ කුරුසේ කියන්නේ මොකද්ද කුරුසේ කියන්නේ ජේසුස් වහන්සේටයි කුරුසේටයි තියෙන සම්බන්ධකම මොකද්ද දෙවියන් වහන්සේ කුරුසේ තියෙන සම්බන්ධකම මොකද්ද මේ කුරුසේ කියන්නේ ඒ කාලේ ඒ මිනිස්සුන්ම එල්ලලා මරන්නේ මේ කුරුස ගහේ තමයි හරි මේ කුරුස ගහේදී තමයි මිනිස්සුන් එල්ලලා මරන්නේ ඒ වගේ ඒ වැරදි කරන අයව කෙලින්ම ගෙනිහිල්ලා එල්ලලා මරනවා තේරුණාද ඉතින් මේ ජේසුස් වහන්සේවත් ඒ වගේම තමයි ජේසුස් වහන්සේ ඒ කාලේ මේ පොළොවට ආපු කාලේ වැරදි කරන කෙනාව කෙලින්ම අරගෙන ගිහිල්ලා එල්ලලා මරනවා තව හොරුන් දෙන්නෙකුවත් ඒ කාලේ තීරණය කරලා තිබුණා එදාම මරන්න එතකොට මේ හොරුන් දෙන්නත් එක්කලා ජේසුස් වහන්සේවත් මරන්න තීරණය කෙරුවා ඒ නිසා එදා මේ ජේසුස් වහන්සේව මේ කුරුසේ කරට දීලා කුරුසේ අරගෙන ගිහිල්ලා ජේසුස් වහන්සේව එල්ලලා මැරුවා මොකද මේ කුරුසේ ගහ ඒ කාලේ නියම කරලා තිබුණේ වැරදි කරන කෙනාව එල්ලලා මරන්න තේරුණාද එතකොට මේ කුරුසේ ගහටයි ජේසුස් වහන්සේටයි ඔබ හිතනවද සම්බන්ධකමක් තියෙනවා කියලා සම්බන්ධකමක් නැහැ ඒ කාලේ ජේසුස් වහන්සේ වගේම වැරදි කරන අයව එල්ලලා මරන්න නියම කරලා තිබිච්ච ගස තමයි මේ කුරුස ගහ කියන්නේ මේ කුරුස ගහටයි ජේසුස් වහන්සේටයි කිසිම සම්බන්ධයක් නැහැ මේ මිනිස්සුયો මේ කුරුස ගහ තියාගෙන වඳිනවා නමස්කාර කරනවා ඒක කරේ තියාගෙන යනවා මේ කිසිම මේකක් නැහැ මොකද මේ ජේසුස් වහන්සේගේ කාලේ තමයි මේ කුරුස ගහ කියන එක ආවේ ඒ කතා කරන්න ගත්තේ කුරුස ගහ කියලා කතා කරන්න ගත්තේ මේ ජේසුස් වහන්සේගේ කාලේ ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ කාලේ ආබ්‍රහම්ලා මෝසේස්ලා ඒ කාලේ මේ කුරුස ගහ තිබුණේ නැහැ කුරුස ගහ ගැන කතා කරුවේ නැහැ තේරුණාද ඉතින් දෙවියන් වහන්සේ ආරම්භයේ ඉඳලම හිටියා අහස